හිරු නැගෙන හැම උදෑසනකම ගමේ සීතල වාතයේ අතරින් දිලිඳු නමුත් අහිංසක හදවතක් තිබුණු දිනේෂ් තම පවුලට බඩපිරෙන්න කෑමක් ලබා දෙන්න ජීවිතේම පනවමින් පිටවේ. අතේ තද වෙහෙස, පිටේ බර, පාදවල ගැලවුණු සපත්තු මේ සියල්ලම ඔහුගේ දුප්පත් ජීවිතේ සාක්ෂි වුවත් ඔහුගේ හදවතේ තිබුණේ පවුලට ඇති අසීමිත ආදරය පමණි. නමුත් නිවසේ දොරාසල ඔහුට හමු වූයේ සිනාවක් නව. කටුක වචන සහ අගෞරවයයි. ඒ වචන ඔහුගේ හදවත කැපුවේ අත කැපෙනවාටත් වඩා ගැඹුරින්. දරුවන් දෙදෙනාත් මවගේ පියවර අනුගමනය කරමින් පියාගේ වෙහෙස නොදකිමින් ඔහුට දොස් කියා සිටියේ ඔහුගේ හදවත තවත් බිඳ දමමින්ය. එහෙත් දිනේෂ් කවදාවත් පිළිතුරු නොදුන්නා. ඔහු නිහඬව සියලු දුක ඉවසුවේ මගේ පවුල සතුටින් ඉන්න ඕන කියන එකම සිතුවිල්ල නිසාය. එදාත් ඔහු තද ඉරයට මහන්සි වෙමින් වැඩ කරමින් සිටියදී අවාසනාවන්ත ලෙස ඔහුගේ අත ගැඹුරින් කැපී ගියේ ලේ වගුරන අතර. ඔහුගේ ජීවිතයේම මොහොතකට නතර වූවා වගේ හැඟීමක් සමගය. අත බැඳගෙන නිවසට ආවත් ඔහුට ලැබුණේ කරුණාවක් නොව වැඩ කරන්න බැරි නම් කන්නත් එපා යන වදන් පමණි. හදවත බිඳිලා තිබුණත් බඩගින්නටත් දරුවන්ගේ අවශ්‍යතාවලටත් හේතුවෙන් ඔහු නැවතත් උදෑසනින්ම ගෙයින් ගෙයට ගියේ කුඩා වැඩක් හරි සොයා ගැනීමටය. දවස පුරාම ඉල්ලුවත් වැඩක් නොලබුණු අතර අවසානයේ එක් මිනිසෙක් ඔහුට උස කොකොස් ගසක පොල් කඩා දෙන ලෙස කියා සිටියේ ඔහුගේ දුර්වල අත නොසලකාමිනි. අතේ වේදනාවත් හදවතේ බරත් සමග ඔහු උස ගසට නැගමින් සිටියේ මේකෙන් හරි අද ගෙදරට සල්ලි ගන්න පුරුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන්ය. නමුත් දුර්වල අතට ශක්තියක් නොතිබුණු අතර එක් මොහොතක ඔහුගේ අල්ලා ගැනීම ලිස්සා ගොස් ඔහු අහසේ සිට බිමට වැටුණා. බිම වැටී තිබුණේ අසරණ මිනිසෙක් නොව තම පවුල වෙනුවෙන් නිහඬව ජීවිතේ පූජා කළ පියෙකි. එදා පළමුවරට බිරිඳගේ කටුක වචන නතර වුණා. දරුවන්ගේ ඇස්වල කඳුළු වැටුණා. නමුත් ඔහු ඒ කිසිවක් දැකගන්න නොහැකි වුණා. සමහර වෙලාවට අපිට වටිනා මිනිස්සු පුරුද්ද නිසා සාමාන්‍ය වෙයි. නමුත් ඔවුන් නැති වූ දවසට පසුවයි ඔවුන්ගේ සැබෑ වටිනාකම අපට තේරෙන්නේ. දුක්ඛ